සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවි ලයින්අප් YouTube channel එකට. අද අපි ඉදිරිපත් කරන්නේ 2016 රිලීස් වෙච්ච ඉංග්‍රීසි ඇක්ෂන් කොමඩි චිත්‍රපටයක් වන ඩෙඩ්පූල් චිත්‍රපටය. මේ සම්පූර්ණයෙන් සුපර් හීරෝ කෙනෙක් වටා නිර්මාණය වී ඇත. දිගටම මේ වගේ වීඩියෝ බැලීම සඳහා මූවි ලයින්අප් YouTube channel එක subscribe කරන්න කියා මතක් කරන ගම අපි යමු වීඩියෝ එකට. මූවි එක පටන් ගන්නේ ඩෙඩ්පූල් ටැක්සි එක තමන්ගේ සතුරෙක් සොයා යන දර්ශනයත් සමග. මෙම වාහනයේ පදවන තරුණයා හඳුනාගෙන වාහනයේ තිබූ කාන්තාවකගේ පින්තූරයක් දැක ඒ කවුද කියා තරුණයාගෙන් ඩෙඩ්පූල් ඇසූ විට ඔහු පවසන්නේ ඒ ඔහුගේ ආදරවන්තී බවත් ඇය දැන් ඔහුගේ ඥාති සහෝදරයෙක් වන බන්දු එක්ක සම්බන්ධතාවයක් තියෙන බවයි. එවිට උත්සාහය අත්නොහරින ලෙස ඩෙඩ්පූල් තරුණයාට උපදෙස් දෙනවා. ඩෙඩ්පූල් මේ යනගමන් ඉන්නේ තමාගේ ස්වරූපය වෙනස් කළ ෆ්‍රැන්සිස් නම් පරීක්ෂකයා සොයාගෙන. ඩෙඩ්පූල්ට අවශ්‍ය මේ ෆ්‍රැන්සිස්ට කියා නැවත තමාගේ ස්වරූපය ලබා ගැනීම. මේ අතර ෆ්‍රැන්සිස් ජාන විකෘති කරලා හදපු මිනිසුන් හා ආයුධ වගේ කාමුදාවට විකුණා පිටත්ව යනවා. මේ අතර ඩෙඩ්පූල් ටැක්සියෙන් බැස පාලමක් උඩට වී ෆ්‍රැන්සිස් එනකම් බලන් ඉන්නවා. ඩෙඩ්පූල්ට පහර දීමට ඇත්තේ බුලට් 12ක් තියෙන පිස්තෝලයක් පමණයි. එයට හේතුව අනෙකුත් සියලු ආයුධ ඔහු අමතක කර පැමිණ නිසා. මේ අතර ෆ්‍රැන්සිස්ගේ කල්ලියේ වාහන පැමිණෙනවාට සමග පාලමුවට සිටි ඩෙඩ්පූල් කාර් එක ඇතුළට කඩා වැදී එහි සිටි කීප දෙනෙකුටම පහර දෙනවා. එයින් අතර නොවන ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස්ගේ වාහන කීපයකටම පහර දෙන අතර එමගින් වාහන තදබදයක්ද ඇති වෙනවා. මේ සිදුවීම නිවුස් වලින් බලාගෙන සිටි එක්ස්මෑන් ටීම් එකේ කොලෝසස්ට තේරෙනවා මේ ඉන්නේ ඩෙඩ්පූල් කියලා. ඒ විගසම කොලාසස් එක්ස්මෑන් ටීම් එකේ සුපර් හීරෝ කෙනෙක් වූ මෙගාසොනික් එක්ක යානයක ඩෙඩ්පූල් සොයා පිටත් වෙනවා. මේ අතර ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස්ගේ බලවත් සතුරෙක් විනාශ කරනවත් සමග අපර නැවත පෙන්වන්නේ අතීතය. ඩෙඩ්පූල් තමන්ගේ යාළුවෙක් වන විල්සන්ගේ බාරකයේ සිටින වැනේසා නම් ගැහැණු ළමයා මුතුලට ගන්නවා. මේන් අතර නොවන මේ දෙදෙනා ආදරය කරන අතර එකට ජීවත් වීමටත් පටන් ගන්නවා. එක් නත්තල් දිනක ඩෙඩ්පූල් සිහිනැති වී වැටෙනවාට සමග නැවත රෝහල් දර්ශනයකින් මතුවෙන ඩෙඩ් සහ වැනේසාට වෛද්‍යවරිය පවසන්නේ ඩෙඩ්පූල්ට මොලේ අක්මාවේ මෙන්ම හදවතේ පිළිකාවක් ඇති බවයි. නැවත සුළු වේලාවකින් අපට පෙන්වන්නේ වර්තමානයේ. ඩෙඩ්පූල් පාලමුවට සිටි අවසන් සතුරත් විනාශ කරමින් ඉන්න විට බයික් එකකින් පැමිණි පුද්ගලයෙක් වෙඩි තියනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඩෙඩ්පූල් මෙච්චර කල් සිව්ව ෆ්‍රැන්සිස්. ඔහු වෙඩි තියා පලා යන විට ඔහුට පැන යාමට නොහැකි වෙන්න බයික් එකේ රෝදයකට කඩුව විසි කරනවාට සමග ෆ්‍රැන්සිස් විසි වෙනවා. ඉක්මනින් ක්‍රියාත්මක වූ ඩෙඩ්පූල් තම කඩුවෙන් ෆ්‍රැන්සිස්ට අනිනවා. මේ වෙලාවේ මෙතනට ආපු කොලාසස් ඩෙඩ්පූල්ව අල්ලා විසි කරනවා. මේ වෙලාවේ නැවතත් අතීතයේ වූ සිදුවීමක් පෙන්වනවා. ඩෙඩ්පූල් තමාට තියෙන පිළිකා තත්ත්වය හා හිත් වේදනාව නිසා අවසන් වතාවට ඩෙඩ්පූල් විල්සන්ගේ බාරකට යනවා විල්සන්ගෙන් සමුගන්න. නමුත් බාරකට ඩෙඩ්පූල් සොයා ආ පුද්ගලයා ඩෙඩ්පූල්ට පවසන්නේ ඔහු වැඩ කරන සංවිධානයට පුළුවන් ඔහුගේ පිළිකාව හොඳ කරන්න මෙන්ම පිළිකාවෙන් සුව වුණොත් සාමාන්‍ය මිනිසෙකුට නැති සුපිරි බලයක්ද ලැබෙනවා කියා. ඩෙඩ්පූල් මේ විශ්වාස නොකරත් පසුවෙම පුද්ගලයා හමුවීමට ඩෙඩ්පූල් යනවා. නැවත අපට පෙන්වන්නේ වර්තමානයේ වෙන සිදුවීම. කොලාසස් සිහි කරපු පාර ඩෙඩ්පූල් කාර් එක වැදී බිමට වැටෙනවා. කොලාසස් කියන්නේ මේ කරන වැරදි වැඩ නවත්තලා එක්ස්මෑන් ටීම් එකට බැඳෙන්න කියලා. මේ කතාව අතරේ ඩෙඩ්පූල් අතටම අල්ලාගත් ෆ්‍රැන්සිස් පැන ගන්නවා. කොලාසස් නැවත පහර දී ඩෙඩ්පූල්ගේ අතට මාංචුවක් තමා ඇදගෙන යන විට ඩෙඩ්පූල් තමාගේම අත කපා එතනින් පැන ගන්නවා. නැවතත් අපිට පෙන්වන්නේ අතීතය. ඔයාලට මතක ඇතිනේ ඩෙඩ්පූල් පාරකේදී පුද්ගලයෙක් හම් වෙනවා. ඒ පුද්ගලයාගේ කතාවට එකග වී ඩෙඩ්පූල් පරීක්ෂණයකට යොමු වෙනවා. එතනදී තමා ඩෙඩ්පූල්ට ෆ්‍රැන්සිස්ව හම් වෙන්නේ. නිකම්ම ෆ්‍රැන්සිස් නෙමෙයි ඩොක්ටර් ෆ්‍රැන්සිස්. මෙතනදී ෆ්‍රැන්සිස් ඉන්ජෙක්ට් එකක් ඩෙඩ්පූල්ගේ ඇඟට ඇතුළත් කරමින් කියන්නේ ඩෙඩ්පූල්ට ඉතා වේදනාවලට මුහුණ දීමට සිදුවෙන බවත් මෙයින් බේරුණොත් පිළිකාව මෙන්ම සාමාන්‍ය මිනිසෙකුට නැති සුපිරි බලයක්ද ලැබෙන බවයි. මෙම ඉන්ජෙක්ට් එක එන්නත් කළාට පස්සේ ඒ ක්‍රියාත්මක වීමට විවිධ වේදනාවලට ශරීරය හුරු කරනවා. ටික කාලයකින් විවිධ වද හිංසා මැදින් ඩෙඩ්පූල්ගේ පිළිකාවද සුව කරමින් විකෘති වූ ශරීරයක් හා මුහුණක් සමග සුපිරි හැකියාවක් ඩෙඩ්පූල්ට ලැබෙනවා. ඉන්පසු ඩෙඩ්පූල් තමා රඳවා සිටි වදකාගාර පරීක්ෂණාගාරයෙන් පලා යාමට තමා සංගවා සිටි ගිනිකූරක් තමා රඳවා තැබූ කුටියේ ඔක්සිජන් නලයට දමා විශාල පිපුරුමක් ඇති කරනවා. කුටියෙන් නිදහස් වූ ඩෙඩ්පූල් හා ඩොක්ටර් ෆ්‍රැන්සිස් අතර තිබුණු සටනක් යනවා. ඩෙඩ්පූල්ගේ විකෘති තත්ත්වය සුව කිරීමට හැක්කේ ෆ්‍රැන්සිස්ට පමණක් කියවින් ඩෙඩ්පූල්ගේ හදවත පසාරු කරමින් කම්බියක් යවනවා. සම්පූර්ණයෙන්ම පරීක්ෂණාගාරය ගිනිගෙන විනාශ වෙනවා. සම්පූර්ණයෙන්ම විනාශ වූ පරීක්ෂණාගාරයේ අලුමතින් නැගිටින ඩෙඩ්පූල්ට තේරෙනවා ඔහුට ලැබී තියෙන සුපිරි හැකියාව. තුවාල වුවත් ඒවා සුව වීමට යන්නේ ඉතා සුළු වේලාවයි. ඩොක්ටර් ෆ්‍රැන්සිස්ගේ වදකාකාර ලැබ් එකෙන් නිදහස් වූ ඩෙඩ්පූල් ටික දිනකට පසු තම පෙම්වතිය මුණ ගැසීමට උත්සාහ කරත් ඔහුගේ විකෘති මුහුණ නිසා ඔහු පසුබට වෙනවා. ඉන්පසු ඔහුගේ යාළුවා වන වින්සන්ව මුණගැසෙන ඩෙඩ්පූල් සියලුම සිදුවීම කියා ෆ්‍රැන්සිස්ව සොයා ගැනීමට අවශ්‍ය බව පවසනවා. විල්සන් කියන්නේ ෆ්‍රැන්සිස්ගේ ගෝලයන්ට හඳුනා ගැනීමට නොහැකි වෙන්න මුහුණු ආවරණයක් පළඳින්න කියා. මෙතරම් වෙලා ඩෙඩ්පූල් කිව්වට මොහුගේ සැබෑ නම වෙන්නේ වෙඩ්.
බාර් එකේ ලියා තිබෙන නමක් දැක ඩෙඩ්පූල් කියා නම වෙනස් කරගන්නේ මෙතනදී. සුපර් හීරෝ කෙනෙකුට ගැලපෙන සුපිරි ඇඳුමකුත් සාදාගෙන ෆ්‍රැන්සිස්ගේ ගෝලයන්ට පහර දෙමින් ඔහු ඊළඟට යන ස්ථානය සොයා ගන්නවා. මේ විදියට තමයි ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස්ව සොයාගන්නේ. ඔයාලට මතකයිනේ පාලමුවට ෆ්‍රැන්සිස්ට කඩුවෙන් ඇනලා තමන්ගේම අතත් කපාගෙන ඩෙඩ්පූල් පැනලා යනවා. පලා ගිය ෆ්‍රැන්සිස් තමාගේ මූලස්ථානයට යනවා. රතු පාට විස්මුණක් දාගෙන තමාගේ කට්ටිය මරන ඩෙඩ්පූල්ව කොටු කරගන්න ප්ලෑන් එකක් ෆ්‍රැන්සිස් ගහනවා. ඩෙඩ්පූල් මෙතරම් වේදනාවේද පිළිකාව සුව කර ගැනීමට ප්‍රධාන හේතුව තමා ආදරය කරන කාන්තාව බව ෆ්‍රැන්සිස් දැනගන්නවා. බාර් එක්ක වේටර් විදියක් විදියට වැඩ කරන ඩෙඩ්පූල්ගේ පෙම්වතිය වන වැනේසා ෆ්‍රැන්සිස් විසින් පැහැර ගන්නවා. වැනේසාව හම්බ වෙන්න බාරකට එන ඩෙඩ්පූල්ට වැනේසාගේ මුදල් පසුම්බිය හම්බ වෙනවා. වැනේසාගේ ෆෝන් එකෙන් ෆ්‍රැන්සිස් මැසේජ් එකක් ඩෙඩ්පූල්ට යවනවා. වැනේසා බේරා ගැනීමට ඕනි නම් තමා කියන තැනට එන්න කියලා. ඩෙඩ්පූල්ට ෆ්‍රැන්සිස්ව අල්ලා ගැනීමට බැරි වුණේ කොලෝසස් නිසා. ඒ නිසා ඩෙඩ්පූල් එක්ස්මේන් මූලස්ථානයට ගොස් කොලෝසස්ගෙන් උදව් ඉල්ලනවා වැනේසාව බේරගන්න. ඉන් පසු කොලාසස් ඩෙඩ්පූල් මෙගසොනික් කියන තිදෙනාම ෆ්‍රැන්සිස් කියපු ස්ථානයට යනවා. ඔයාලා කොහොමද දන්නවනේ ඩෙඩ්පූල් කියන්නේ 100ක් පතක් නැතුව වැඩ කරන සුපර් හීරෝ කෙනෙක් කියලා? ඔන්න වෙනද වගේම තමාගේ ආයුධ මල්ල අමතක කරලා ඇවිල්ලා. මේ ෆ්‍රැන්සිස්ගේ මූලස්ථානයේ කොලාසස් සටන් කරන්නේ ෆ්‍රැන්සිස්ගේ සාහිකාව වන ඒන්ජල් එක්ක. කොලාසස් කෙතරම් ශක්තිමත් වුණත් ඒන්ජල් ඊට වඩා ශක්තිමත්. ඒන්ජල් සෙබළුන්ට අණ කරනවා ඩෙඩ්පූල්ට සහ මෙගසොනික්ට වෙඩි තියන්න. මේ වෙලාවේ ඩෙඩ්පූල් සෙබළුන්ට යටත් වෙන්න කීවත් සෙබළුන් එය නොකරන නිසා ඩෙඩ්පූල් පහර දීමට පටන් ගන්නවා. මෙගසොනික්කා කොලාසස් සටන් කරන අතරතුර ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස්ව සොයා ගන්නවා. මේ අතර ඩෙඩ්පූල් සහ ෆ්‍රැන්සිස් කතා කරන අතරවාරයේදී ඩෙඩ්පූල්ගේ පෙම්වතියට තීරෙනවා මේ ඉන්නේ ඩෙඩ්පූල් කියලා. ෆ්‍රැන්සිස් ඩෙඩ්පූල්ගේ පෙම්වතිය වන වැනේසාව ඔක්සිජන් නැති ටැංකියක හිර කර ඩෙඩ්පූල් හා සටන් වදිනවා. සටන් වදින අතරතුර ඩෙඩ්පූල් තමාගේ කඩුවෙන් ටැංකිය හිල් කරනවා. එම කඩුවෙන් වැනේසා අත්ගැට ගසා තිබූ විල්ම කබා ටැංකියෙන් එලියට එනවා. ඩෙඩ්පූල්ට තමාගේ කඩු දෙකම අහිමි වෙනවා. වීදුරු කුටියෙන් බේරුණු වැනේසා ඩෙඩ්පූල්ගේ කඩුව අරගෙන ඇවිත් ෆ්‍රැන්සිස්ට අනිනවා. ඒ වගේම ෆ්‍රැන්සිස් පීයකින් ඩෙඩ්පූල්ගේ හිසට අනිනවා. ඩෙඩ්පූල් හා ෆ්‍රැන්සිස් මේ කඩා වැටී ඇති යානාවේ ඉහළ කොටසේ තියුණු සටනක් කරන විට අනෙක් පසින් කොලාසස් මේ ෆ්‍රැන්සිස්ගේ සහායිකාවක් වන ඒන්ජල්ගෙන් විනාශ වීමට යනවා. මේ දැකපු මෙගසොනික් කොලාසස් විනාශ වීමට යන නිසා තමාගේ සුපිරි හැකියාවෙන් මහා පිපුරුමක් ඇති කරනවා. මෙම පිපුරුම නිසා ඩෙඩ්පූල් හා ෆ්‍රැන්සිස් සටන් කරපු පැරණි යානාව කඩා වැටෙනවා. යානාව කඩා වැටෙන නිසා ඩෙඩ්පූල් වැනේසාගේ ආරක්ෂාවට වැනේසාව නැවතත් වීදුරු කුටියට දමනවා. මේ අතර යානාව කඩා වැටෙනවා. යානාව කඩා වැටුණොත් වැනේසාට කිසිම හානියක් වෙන්නේ නැහැ. මෙගසොනික් කොලාසස් මෙන්ම ඒන්ජල්ද මෙතනින් පැන ගන්නවා. යානාව කඩා වැටුණොත් තමක හැමෝම හිතන්නේ ඩෙඩ්පූල් මැරුණා කියලා. මේ පිපුරුමෙන් පසු ෆ්‍රැන්සිස් පේන්නේ නැහැ. ඩෙඩ්පූල් කොහෙද කියා කට්ටිය සොයා බලනවා. ඩෙඩ්පූල්ටත් මේ පිපුරුමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ආයමත් ෆ්‍රැන්සිස් ඇවිත් ඩෙඩ්පූල්ට පහර දෙනවා. මේ සටනේදී ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස්ට හොඳටම පහර දෙනවා. ඩෙඩ්පූල් ෆ්‍රැන්සිස් නැගිට ගන්න බැරි තරමට පහරදී තමාගේ ස්වරූපය යථා තත්ත්වයට පත් කරන්න කියා කියනවා. එවිට ෆ්‍රැන්සිස් hina වී කියන්නේ ඩෙඩ්පූල්ගේ ස්වරූපය නැවත කවදාවත් යථා තත්ත්වයට පත් කරන්න බෑ කියලා. එවිට හොඳටම කේන්ති ගිය ඩෙඩ්පූල් තමා සංගවා සිටි කුඩා පිස්තෝලකින් ෆ්‍රැන්සිස්ගේ හිසට වෙඩි තියනවා. කොලාසස් මේ නවත්තන්න හැදුවත් ඩෙඩ්පූල් ඊට කලින් ක්‍රියාත්මක වෙන නිසා ෆ්‍රැන්සිස් මිය යනවා. මේ සිදුවීමෙන් පසු ඩෙඩ්පූල් තමාගේ ආදරවන්තිය වන වැනේසා ළඟට යනවා. ඩෙඩ්පූල් වැනේසා ළඟට ගියපු ගමන් වැනේසා තමන්ගේ කේන්තිය නිසා ඩෙඩ්පූල්ට හොඳටම පහර දෙනවා. තමන් මෙච්චර කල් මග ඇරිය එකට. ඩෙඩ්පූල් වැනේසාගෙන් සමාව ඉල්ලුවා. ඩෙඩ්පූල් කියනවා තමා ඉස්සර තරම් ලස්සන පුද්ගලයෙක් නෙමෙයි කියා. මේ වෙලාවේ වැනේසා ඩෙඩ්පූල්ගේ මාස් එක ගලවනවා. මෙගසොනික්ට සහ කොලාසස්ට නැවත එක්ස්මෑන් මූලස්ථානයට යන්න කියා ඩෙඩ්පූල් කියනවා. මේ සියල්ලෙන් පස්සේ ඩෙඩ්පූල් හා වැනේසා ආදරයෙන් කිස් කරන ගමන් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද මූවි දිගටම මේ වගේ මූවි රිවිව් බැලීම සඳහා අපේ channel එක subscribe කරන්න. ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ඊළඟ මූවි එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.